පිළිගන්නවා අපේ how to trade forex කියන එකේ series එකේ දෙවෙනි lesson එකට. අපි අද බලනවා කොහොමද chart එක create කරන්නේ, candle එක create කරන්නේ කියලා. එනයි පටන් ගන්න. chart එක වර්ග තුනක් තියෙනවා. වර්ග තුනක් නේ වර්ග ගොඩක් තියෙනවා. මෙතනින් බැලුවොත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් trading view එක වගේ මොකක් හරි ඔයාලා charting platform එකක් පාවිච්චි කරනවා නම් බලන්න බා තියෙනවා. එක වර්ග ගොඩක් තියෙනවා. මේක මුලදී පටන් ගත්තේ බාස් වලින් ලයින් වලින් එහෙම බලමු ලයින් chart එක කොහොමද කියලා සීන් එක. මම තමයි ලයින් chart එක පෙන්නන්නේ. මේක නම් මම පෞද්ගලිකව පාවිච්චි කරන දේවල් ගොඩක් තියෙනවා. අපි මාකට් ස්ට්‍රක්චර් එකේදී බලමු කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියලා අපි. ඊළඟට තියෙනවා බාර් chart එක. බාර් chart එක ඔන්න ඔය වගේ පෙන්නන්නේ. අපි දැන් 15 minute කියන time frame එකේ ඉන්නේ. ඊළඟට තියෙනවා candlestick chart එක. මේක තමයි මේකේ තියෙන වැදගත්ම එක. මේකේ wicks තියෙනවා. අපි මේ ඉන්නේ මේ gold market එකේ XAU USD කියන මේ gold market එකේ 15 minute එකේ ඉන්නේ. දැන්ට live trade වෙන්නේ 2861 වගේ. candlestick එක ගත්තම candlestick එකේ parts ගොඩක් තියෙනවා. body එක තියෙනවා, wick එක තියෙනවා, open low high මේ දේවල් අපි දැනගන්න ඕනේ trade කරනවා නම්. බලමු කොහොමද ඒක අපි බලන්නේ කියලා. ඉස්සෙල්ලාම ගත්තොත් body එක නෝදා කැන්ඩල් එකක් තියෙන්නේ. දැන් මේ කැන්ඩල් එක අපි හිතුවොත් එහෙම මේකේ තියෙනවා ඕපන් එක තියෙනවා, හයි එක තියෙනවා. මේක බුලිෂ් කැන්ඩල් එක. මේක තමයි ඕපන් එක. එතකොට ලොක් කරමු අපි. මේක තමයි කැන්ඩල් එකේ ඕපන් එක. මේක ඊට පස්සේ කැන්ඩල් එකේ ක්ලෝස් එක තියෙනවා. මේක තමයි කැන්ඩල් එකේ ක්ලෝස් එක. ඊට පස්සේ මේක තමයි කැන්ඩල් එකේ low එක. low එක. මේක තමයි කැන්ඩල් එකේ high එක. තවල මේ පෙන්නුම හිතාගන්න පුළුවන් දන්නේ මාකට් එක කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා. හිතුවත් එම මාකට් එක හරියටම මේ ලෙවල් එකෙන් මාකට් එක ඕපන් වෙලා ඩවුන් වෙලා උඩටම ගිහිල්ලා මෙතනින් ක්ලෝස් වෙලා තියෙනවා. අපි හිතුවත් මේක විනාඩි 15 කැන්ඩල් එකක් කියලා.
මාකට් එක හරියටම අපි හිතමු දෙකට ඕපන් වෙනවා මේ මාකට් එක මේ කැන්ඩල් එක කියලා. මෙතනින් ඕපන් වෙනවා. ඩවුන් වෙනවා. උඩටම යනවා. මේ හරියට ඇවිල්ලා දෙකයි කාලෙ වෙද්දි මෙතනින් ඕෆ් මේ කැන්ඩල් ක්ලෝස් වෙනවා. ඔක තමයි තියරි එක. හරියටම හිතුවොත් මෙන්න මේ වගේ දෙයක්. ඔතනින් ක්ලෝස්. තේරෙනවනේ. ඔක තමයි තියෙන්නේ. මෙතනින් ඕපන් වෙනවා. මේ ඒරියා එකේ ඩවුන් වෙනවා. අප් වෙනවා. මේ ඒරියා එකට ඩවුන් වෙලා මෙතනින් ක්ලෝස් වෙනවා. අපි ඒ වගේම බලමු bearish candle එක කොහොමද කියලා. මේක bearish candle එකක් කියලා හිතන්න. මේක bearish candle එකක්. මේකේ ඕපන් එක මෙතන හයි එක මේක ලෝ එක මේක සහ මේක ක්ලෝස් එක උඩ නෙමෙයි යට. හරිනේ මෙහෙම. එතකොට මේ මාකට් එකේ මාකට් එක වැඩ කරලා තියෙන්නේ ඕපන් එක අප් වෙලා තියෙනවා මේ හරියට යනකම්, ඩවුන් වෙලා තියෙනවා මේ හරියට යනකම්, ක්ලෝස් වෙලා තියෙනවා මේ හරියට. හරි. මේ විදිහට තමයි මාකට් එක මූව් වෙලා තියෙන විනාඩි 15ක් ඇතුලේ. ඕපන් එක මේක මාකට් එක ගිහිලා තියෙනවා. මාකට් ඊට පස්සේ ඊට මෙහෙම ඩවුන් වෙනවා. මේ හරියදී ක්ලෝස් වෙලා තියෙනවා. ආව තමයි කැන්ඩල් එක ක්‍රියේට් කරන්නේ හරියටම. කැන්ඩල් එකේ ඊට පස්සේ අපි මෙන්න මේකට අපි කියනවා. මේක අපි කරලා ගත්තොත් මේ පැත්තට මේකම ගියේ හිතන්න. මේකම අපි මෙතනට ගත්තොත් අපි මේ කොටසට කියනවා මේ කොටසට අපි කියනවා බොඩි එක කියලා. ඒක ඇවිල්ලා බොඩි එක කියලා අපි කියනවා. බොඩි එක මේක. එන්න බොඩි එකට අමතරව තියෙන මේකට අපි කියනවා වික් එක කියලා. මේක තමයි වික් එක. මේක තමයි වික් එක. වික් එක ගොඩක් ඉම්පෝටන්ට් දෙයක්. ඒක මාකට් එක මූව් වෙද්දී මාකට් එක සෙල් වෙද්දී බයි වෙද්දී අපිට ස්ට්‍රෙන්ත් එක අඳුර ගන්න ගොඩක් වෙලාවට උදව් වෙනවා. ඒ නිසා වික් එක ගැන ලොකු අවධානයක් අපි දෙන්න ඕනේ. මේක බොඩි එක, මේක වික් එක. මේ විදිහට තමයි හරියටම කොහොමද කැන්ඩල් එක ක්‍රියේට් කරන්න කියලා බලන්න. ඊට පස්සේ අපි මාකට් එකේ කැන්ඩල්ස් කොහොමද පෙන්වන්නේ කියලා බලන්න.
කැන්ඩල්ස් වලට දැන් මෙහෙම දැක්කට පස්සේ කැන්ඩල්ස් එක එක විදිහ තියෙනවා. බොඩි දිග ඒව තියෙනවා, බොඩි එක කොට ඒව තියෙනවා. වික් එක ගොඩාක් දිග කැන්ඩල්ස් තියෙනවා. ඊට පස්සේ වික් එක නැති කැන්ඩල්ස් තියෙනවා. දැන් මේ කැන්ඩල් එක ගත්තොත් වික් එකක් නැහැ. වික් එකක් තියෙන්නේ උඩ විතරයි, යට නැහැ. එහෙම ඕන තරම් කැන්ඩල්ස් තියෙනවා. ඒ වික් තියෙන වික් නැති හැම එකකම අපිට කැන්ඩල් එකේ මාකට් එකේ ස්ට්‍රෙන්ත් එක සෙල් වෙද්දි බයි වෙද්දි අඳුර ගන්න ගොඩක් උදව් වෙනවා. ඊට බලමු කැන්ඩල්ස් ಜಾති මොනවද තියෙන එක. කැන්ඩල්ස් අපි තියෙනවා කැන්ඩල්ස් ಜಾති ගොඩක් තියෙනවා මේකේ. එකෙන් ගොඩක්ම වැදගත් වෙන උදව් වෙන දේවල් මොනවද කියලා බලමු. මේ ටික සම්පූර්ණයෙන් අපි අයින් කළා දාමු. ඒවලක් නෑ දැන්. ඒවල දන්න කැන්ඩල්ස් ටික කොහොමද රීඩ් කරන්න කියලා. කළා දාමු. කැන්ඩල්ස් ටික වර්ග ගොඩාක් තියෙනවා. අපි එකින් එක ඉගෙන ගමු. මේ වගේ කැන්ඩල් එකක් ඔයාලා මාකට් එකේ දැක්කොත් මේකට අපි කියනවා ඩෝජි එකක් කියලා. ඩෝජි කියලා කියන්නේ මෙන්න මේ වගේ එකකට මේකේ ඕපන් එකයි හයි එකයි දෙකම එකම ළඟ තියෙන්නේ මාකට් එක මූව් වෙලා නැති තරම් කියලා කියනවා. මේකේ මාකට් එකේ ඕපන් එක මාකට් එකේ ඕපන් එක සහ ක්ලෝස් එක තියෙන එකම තැනක ඔන්න ඔය විදියට ඕපන් එකයි ක්ලෝස් එක ඕපන් වෙලා තියෙනෙත් මෙතනින් ක්ලෝස් වෙලා තියෙනෙත් මෙතනින් හයි එකයි ලෝ එකයි තියෙනවා. ලෝ එක මේක තමයි හයි එක. මාකට් එක මේ වගේ කොහොමද දැක්කොත් මේක මාකට් එකේ මේ ඩිරෙක්ෂන් එක වෙනස් කරන්න දැන් අපි හිතමු මාකට් එක දිගටම සෙල් වෙන ගමන් වගේ මෙහෙම තියෙනවා නම් හිතමු මාකට් එකේ මේ වගේ තැනක මේක හැදුනොත් මේ වගේ තැනක වල ඩෝජි එකක් දැක්කොත් මාකට් එකේ ඩිරෙක්ෂන් එක වෙනස් වෙන්න පුළුවන්. සමහර හැම වෙලාවෙම නෑ. මාකට් එක බයි වෙන්න පුළුවන් සම්භාවිතාවයකුත් තියෙනවා. නැති වෙලාවලුත් තියෙනවා. නිසා ගැන ලොකු අවධානයක් දෙන්න ඕන ඩෝජි වගේ කැන්ඩල්ස් හැදෙද්දි මාකට් එකේ. ඒක ටයිම් ෆ්‍රේම් එක වෙනස් වෙනවා. ඩෝජි එකක් හැදෙන ටයිම් ෆ්‍රේම් එක අනුව ඒකේ ස්ට්‍රෙන්ත් එක වෙනස් වෙනවා. ඩේලි වගේ ටයිම් ෆ්‍රේම් වල අනිවාර්යයෙන් ඇතුනොත් අනිවාර්යෙන් මාකට් එකේ රිවර්සල් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඩෝජි එකක් කොහොමයි? ඊට පස්සේ තියෙනවා hammer candles. හරියට මෙන්න මේ වගේ මගල්ලක් ඔන්නෝම මේකේ ඕපන් එක මෙතන ඕපන් එක මේකේ උඩින් වික් එකක් නෑ කොයි වෙලාවකවත් හැම කැන්ඩල්ස් වල මේක තමයි ක්ලෝස් එක මේක බුලිෂ් කැන්ඩල් එකක් මේකේ ස්ට්‍රෙන්ත් එක හරිම වැඩි බුලිෂ් පැත්තට
මාකට් එකක් උඩට මූව් වෙද්දී මේකේ මේ වගේ මාකට් එක හැදෙනවා කියන්නේ හොඳයි. මේ ක්ලෝස් එකයි හයි එකයි දෙකම වගේ එකම තැන තියෙන්නේ. මේක තමයි ලෝ එක. එතකොට මේකේ මේකේ මාකට් එක මූව් වෙලා තියෙන්නේ මේ විදියට. මෙතනින් පටන් ගත්තොත් මෙතනින් තමයි ඕපන් වෙලා තියෙන්නේ. දැන් වෙනකොට තමයි ක්ලෝස් වෙන්නේ. මේත් මාකට් එකේ හොඳ කැන්ඩල් එකක් අපි බලන්න ඕන කැන්ඩල් එකක්. මේ જાතියේ කැන්ඩල්ස් හැම කැන්ඩල් එකක් අපි මාකට් එකේ මේ වගේ තැනක හැදුනොත් ගොඩක් වෙලාවට මාකට් එකේ රිවර්සල් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ විදිහම හැම කැන්ඩල් එකක් මෙතන හැදෙනවා කියලා. ඉතින් මෙතන හැදෙනවා හැම කැන්ඩල් එකක්. මේ විදිහට හැම කැන්ඩල් එකක් හැදුනොත් අපිට මාකට් එකේ රිවර්සල් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකේ තියලා අප් ට්‍රෙන්ඩ් එකට හැරෙන්න පුළුවන්. ඒක විතරක් මතක මේක ට්‍රේඩ් ගන්න බෑ, අපිට බයි කරන්න බෑ. තව දේවල් තියෙනවා අපි තොත් එහෙම අපිට මේ වගේ එකක් ලොකු සපෝට් ඒරියා එක වගේ හැදුනොත් ඔය සපෝට් ඒරියා එක වගේ හැදෙනවා. එමුණත් අපිට තව දේවල් බලන්න ඕන බයි කරනවා නම් තොත් මාකට් එක තව ටච් වෙලා තියෙනවා නම් මේ ඒරියා එක ඒ වගේ දේවල් අනුව අපිට මාකට් එකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කැන්ඩල් පැටර්න් එක විතරක්ම බලලා ට්‍රේඩ් කරන්න බෑ. ඔය වගේ අවස්ථා එනවා මාකට් එකේ. ඊට පස්සේ තියෙනවා ෂූටින් ස්ටාර් පැටර්න් එක. ෂූටින් ස්ටාර් පැටර්න් එක මේකත් හොඳ කැන්ඩල් පැටර්න් එකක්. ඉතින් ඔයාලා දන්නවා ඕපන් එක ලෝ එක හයි එක කොහොමද මාක් කරන්න කියලා. මේකේ අපි ගත්තොත් එහෙම මෙතෙන් තමයි මාකට් එක ඕපන් වෙලා තියෙන්නේ. මෙතනට නිකන් මාකට් එක බයි වෙලා උඩට ගිහිල්ලා තමයි මෙතනදී ක්ලෝස් වෙන්නේ. මේ වගේ එකක් ගොඩක් වෙලාවට අපි හිතුවත් මාකට් එක බයි වෙන ගමන් තියෙන්නේ. ඒත් මාකට් එක අන්න ඔය විදිහට තියෙන්නේ. මාකට් එක බයි වෙන ගමන් මාකට් එකේ අන්න ඔය වගේ තැනක සෙට් වුණොත් අපිට මාකට් එකේ රිවර්සල් එකක් බලාපොරොත්තු වෙන්න අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි මේක විතරක්ම දැන් අපිට ට්‍රේඩ් කරන්න බෑ. ඊට පස්සේ යාගේ තැනක රෙසිස්ටන්ස් එකක් අපිට තිබ්බොත් අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. මේක හිතුවත් අපිට රෙසිස්ටන්ස් එකක් කියලා. අපි සපෝට් රෙසිස්ටන්ස් ගැන ඉස්සරහට කතා කරනවා. කොහොමද වෙන්නේ, කොහොමද සපෝට් රෙසිස්ටන්ස් එක හරියට කොහොමද අදින්නේ, කොහොමද මාකට් එකේ සපෝට් එකක් රෙසිස්ටන්ස් එකක් වැඩ කරන්නේ කියලා. මේ වගේ තැනක තිබ්බොත් මාකට් එක මල්ටිපල් ටච් වෙලා තියෙනවා නම්
හිතුවොත් මගේ තව පාරක් මේක ටච් වෙලා තියෙනවා මේක හොඳ රෙසිස්ටන්ට් එකක් කියලා අපිට රේට් කරන්න පුළුවන් මේ වගේ තැන්වලදී බයි සෙල් කරන්න පුළුවන් අපිට සෙල් කරන්න පුළුවන් මාකට් එක මේ වගේ අපි ඉදිරියෙන් ඉස්සරහට කතා කරන කොහොමද ට්‍රේඩ් කරන්නේ කොහොමද මාකට් එක සපෝට් රෙසිස්ටන්ට් අඳින්නේ කොහොමද ට්‍රේඩ් කරන්න කියන එක ගැන කතා කරන ඉස්සරහට දැනට මේකේ බේසික් ටික හරියට ඉගෙන ගන්න ඕන හරියට ඉගෙන ගන්න නැතුව ට්‍රේඩ් කරන එක ගැන හිතන එකේ තේරුමක් ඇත්තෙම නැහැ ඊළඟට තියෙනවා ඩබල් කැන්ඩල්ස්ටික් පැටර්න් තියෙනවා අපි දැන් කතා කරේ සිංගල් කැන්ඩල්ස්ටික් පැටර්න් ඩබල් කැන්ඩල්ස්ටික් පැටර්න් කියන්නේ මෙන්න මේ වගේ දෙයකට ඩබල් කැන්ඩල්ස්ටික් එකක් විදිහට අපි ඉස්සෙල්ලාම කතා කරමු බුලිෂ් එන්ගල්ෆින් පැටර්න් එක ඩබල් කැන්ඩල්ස්ටික් එක කියන්නේ කැන්ඩල් දෙකක් තියෙනවා මේකේ මේ දැන් පළවෙනි කැන්ඩල් එක අපි ඒකේ බලන්න bullish engulfing candlestick pattern එකේ හරි අපි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා මේකේ ඩබල් කැන්ඩල්ස්ටික් පැටර්න් එක කොහොම මේ වගේ එකක් වෙන්නේ මේ වගේ මෙන්න මේ වගේ එකට තමයි ඩබල් කැන්ඩල්ස්ටික් පැටර්න් එක බුලිෂ් එන්ගල්ෆ් එක අපි අඳුරගන්නේ මේකේ මේ කලින් කැන්ඩල් එකේ බොඩි එකට වඩා දෙවෙනි කැන්ඩල් එකේ වයි කැන්ඩල් එකේ බොඩි එක ලොකුයි එහෙම තමයි අපි බුලිෂ් එන්ගල්ෆින් පැටර්න් එකක් ඩබල් කැන්ඩල්ස්ටික් පැටර්න් එකක් ඉගෙන ගන්න අඳුරගන්නේ හරියටම මේ එකක් මාකට් මේක ඉතින් ගොඩක් වැදගත් කැන්ඩල්ස්ටික් පැටර්න් එකක් මේක මාකට් එකේ ට්‍රේඩ් කරද්දී ගොඩක් වැදගත් වෙනවා මේ ට්‍රේඩ් ගනිද්දී ට්‍රේඩ් ගන්නකොට අපි එන්ට්‍රි කන්ෆර්මේෂන් එකක් විදිහට අපි මේක බලනවා මේ වගේ එකක් සපෝට් එකක රෙසිස්ටන්ට් එකක අපි බලන ස්ට්‍රැටජි එක මොකක් වුණත් මේක වෙන්න පුළුවන් they can retest වෙන්න පුළුවන් SMC වෙන්න පුළුවන් ICT concept ඕන එක මේ වගේ candlestick pattern එකක් මාකට් එකේ හැදෙනවා කියන්නේ ඒක අපේ එන්ට්‍රි කන්ෆර්මේෂන් එකක් වෙනවා ගොඩක් වැදගත් එකක් මේක අපි හිතුවත් මේක අපිට සපෝට් එක වගේ මේ වගේ එකක් හම්බ වෙනවා කියන්නේ ඒක ගොඩක් වටිනවා වැදගත් එකක් අපිට මේක ට්‍රේඩ් කරන්න එන්ට්‍රි කන්ෆර්මේෂන් එකක් විදිහට ගන්න පුළුවන් ඊට පස්සේ බලමු bearish engulf එකක් කියන්නේ මොකද්ද කියලා bullish engulf අපිට ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ buy trade ගන්න. ඊට පස්සේ bearish එක අපිට වැදගත් වෙන්නේ sell side trade ගන්න. මේක පළවෙනි candle එකට වඩා දෙවෙනි candle එක ලොකුයි එන්න මේ වගේ නෝතයි මාකට් එකේ මේ වගේ එකක් පෙන්නන්නේ
ඔන්න ඔය විදියට මාකට් එකේ මේ පළවෙනි කැනල් එක මෙතනින් ඕපන් වෙලා මෙතනින් ක්ලෝස් වෙද්දී මේ කැනල් එක මෙතනින් ඕපන් වෙනවා සෙල් කැනල් එක මාකට් එක මෙතනට නිකන් මූව් වෙලා තමයි පල්ලෙහාටත් ඇවිල්ලා මේ පළවෙනි කැනල් එකේ බොඩි එකට වඩා මේ දෙවෙනි කැනල් එකේ සෙල් කැනල් එකේ බොඩි එක ලොකුයි අපි ඒ වගේට bearish engulf කියලා කියනවා මේ bullish engulf එකේ වගේම තමයි මේකේ අනිත් පැත්ත තමයි මේ තියෙන bearish එකේ මේකේ මේ wick වල කතන්දර ගොඩක් තියෙනවා අපි ඉස්සරහට කතා කරනවා entries කරනකොට මේක ටිකක් advance එකක් ඒක wick එක wicks කොහොමද තියෙන්නේ මේවයි wicks වලින් මොනවාද කියවෙන්නේ කියන දේවල් ඒක පොඩ්ඩක් advance ඒවා තනි වීඩියෝ එකකින් කතා කරන්න පුළුවන් දේවල් අපි බලමු මාකට් එකේ මේ වගේ එකක් කොහොමද තියෙන්නේ කියලා දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන ගන්න දැන් මේ ලයිව් මාකට් එකේ ලයිව් ඉන්නේ අපි 15 මිනිත් එකේ මෙතන ගන්න හරියට මේ දේ මේ දේ දැන් මෙතන මේ තියෙන bullish engulfing pattern එකක් හරියටම මාකට් එකේ දැන් හැදෙන ගමන් තියෙන්නේ දැන් හැදෙන ගමන් කියන හැදිරි ඉවරයි ඊළඟ කැල්ල එකත් හැදිලා තියෙන්නේ මෙතන හරියටම ගත්තොත් එහෙනම් මාකට් එක බයි වෙන ගමන් තියෙන්නේ ඊට පස්සේ මේ වගේ තැන්වල අපි ට්‍රේඩ් කරන්න පුළුවන් තව දේවල් තියෙනවා බලන්න මේක විතරක් දැක්ක පළියට ට්‍රේඩ් ගන්න යන්න බෑ අපිට තව ගොඩාක් දේවල් තියෙනවා බලන්න මේ වගේ කරන bullish engulfing pattern එකක් කියන්නේ මේක දැන් මාකට් එක හැදෙන මං තියෙන්නේ මාර්තු 3 වෙනිදා හරියටම දවල් 1:45 දෙකත් අතර අන්නම තමයි engulfing bullish engulfing pattern එකක් අපි අඳුරගන්නේ මාකට් එකේ බලමු සෙල් එකට හැදෙද්දි කොහොමද bearish engulfing එකක් කොහොමද කියලා මාකට් එක බලුවොත් මේ විදිහට පේනවා මේ තියෙන්නේ මේක විතරක් පදනම් කරගෙන අපිට ට්‍රේඩ් ගන්න බෑ දැන් මෙතන ගත්තොත් එහම වලට වෙන bearish engulfing එකක් තියෙන්නේ පළවෙනි bullish candle එකට වඩා දෙවෙනි sell candle එක ලොකුයි පල්ලෙහාට move වෙලා තිනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක විතරක් බලලා අපිට ට්‍රේඩ් ගන්න බෑ හැබැයි අපිට තව දේවල් බලන්න පුළුවන් මේ වගේ අප් බැලුවොත් දැන් මෙතන ගත්තොත් එහම මෙතන resistance එකක් support එක resist වෙලා තිනවා support එක break වෙලා ඒක resistance එකක් විතර වැඩ කරනවා හැමතිස්සෙම මාකට් එකේ මේව වැඩ කරන්නේ නැහැ හැබැයි ට්‍රේඩ් කරන්න පුළුවන් මේවා. මේ එක්සැම්පල් විතරයි මේවා. ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා බලන්න මේ මාකට් එකේ ට්‍රේඩ් කරනකොට. ඊට පස්සේ අපි කතා කරලා බලමු. මොනවද මේ ටයිම් ෆ්‍රේම් කියන්නේ කියලා. ටයිම් ෆ්‍රේම් වෙනස් වෙනවා. ට්‍රේඩ් කරන විදිහත් එක්ක මේක 1 minute time frame එක තියෙනවා 5 minute තියෙනවා 15 minute 30 minute 1 hour 4 hour daily weekly වගේ time frame තියෙනවා ඒ කියන time frame අපි මාරු කරත් 1 minute එකකට මෙන්න මේ හැදෙන එක කැනල් එකක් හැදෙන්න යන එක විනාඩියයි එක විනාඩියකින් මේ කැනල් එකක් හැදලා ඉවරනවා ඔයාලට බැලුවොත් මේකේ මේ දකුණු පැත්තේ මෙතන පෙන්නනවා මේ කැනල් එක හැදලා ඉවර වෙන්න තව කොච්චර වෙලා තියෙනවද කියලා තව තප්පර 13ක් තියෙන දැන් මේ හැදෙන කැනල් එක ඉවර වෙන්නේ ඔයාලගේ platform එක ඔයාලා පාවිච්චි කරන platform එක ගන්න මේක වෙනස් වෙනවා ඔයාලට ඔයාලා පාවිච්චි කරන්නේ MT5 MT4 වගේ නේද යටින් පෙන්නන්නේ දැන් අපි මම පාවිච්චි කරන trading view එක මේකේ අර දකුණු පැත්තෙන් පෙන්නන ඔයාලා trading view එක පාවිච්චි කරනවා නම් ඔයාලට ඒක පෙන්නන්නේ නැත්නම් මේක මෙතන මේ price එක තියෙන තැන right click කරන්න එතන පෙන්නන ඔයාලට මෙතනින් ඔයාලට හදා ගන්න පුළුවන් settings වලට ගිහිල්ලා ඔයාලගේ දැන් තියෙනවා මේකට ටික් එකක් දාන්න තියෙන මේක ටික් මේක කරාට පස්සේ ඒක හරියනවා ඊට පස්සේ 5 minute කැනල් ගත්තොත් නේ 5 minute time frame එක ඒකේ මේක කැනල් එකක් හැදලා ඉවර වෙන්න විනාඩි 5ක් හරියටම විනාඩිය කැනල් 5ක් විනාඩි 5කින් කැනල් එකක් හැදලා ඉවරනවා 15 minute එක ගත්තොත් 15 minute එක කැනල් එකක් හැදලා ඉවරන විනාඩි 15ක් යනවා ඒ වගේ හැම එකක්ම අපි daily time frame එක ගත්තොත් මේක කැනල් එකක් හැදලා ඉවර වෙන්න හරියටම දවසක් යනවා 24
4 එක ගත්තොත් මේක කැන්ඩල් එකක් ඉවර වෙන්න පැය 4ක් යනවා. මේක ටයිම් ෆ්‍රේම් අනුව ට්‍රේඩ් කරන විදි වෙනස් වෙනවා. එක එකයි පාවිච්චි කරන විදි තියෙනවා ටයිම් ෆ්‍රේම්ස්. ඒකත් කතා කරමු. මේ සාමාන්‍යයෙන් 1 minute time frame එක 5 minute time frame එක 15 minute time frame එක ගොඩක් අය පාවිච්චි කරනවා. මේ 30 minute එකත් ගොඩක් අය ගන්නවා. ගොඩක් අය ගන්නවා ස්කැල්ප් වලට, ස්කැල්ප් ට්‍රේඩින් වලට. මේ මාකට් එක ගොඩක් මූව් වෙන්න ඕනේ. මෙයාලට පොඩ්ඩක් මූව් වුණාම පිප් 10න් 15න් වගේ ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා. ස්ටොප් ලොස් එකක් තියෙනවා පිප් 6යි 7යි තියන්නේ. පරිමාණුත් 10ක් වගේ. මේ මාකට් එක ඉක්මනට ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ පොඩි මූවමන්ට් එකක් හොඳටම ඇති. ඊට පස්සේ 30 minute time frame එක 1 hour time frame එක 4 hour time frame එක වගේ යූස් කරනවා day tradersලා. day tradersලා කියන්නේ එයාලා දවස් ඇතුළතදී ට්‍රේඩ් එකෙන් ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා, නැත්නම් TP එක වදිනවා, නැත්නම් ස්ටොප් ලොස් එක වදිනවා. ඒ වගේ එයාලගේ දවසක් ඇතුළේ වගේ ට්‍රේඩ් එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් වෙනවා. ඊට පස්සේ 4 hour time frame එක daily time frame එක එහෙම weekly time frame එක use කරන swing tradersලා. swing tradersලා කියන්නේ ට්‍රේඩ් එකක් අඩුම තරමේ දවසකට වඩා යාලගේ ට්‍රේඩ් එක රන් වෙනවා. දවස් 2ක් 3ක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන් යාලගේ ට්‍රේඩ් එක රන් වෙනවා. මේ ටයිම් ෆ්‍රේම් එක අනුව වෙනස් වෙනවා. මේ ටයිම් ෆ්‍රේම් කොහොමද පාවිච්චි කරන්නේ? මේ ටයිම් ෆ්‍රේම් පාවිච්චි කරලා කොහොමද ස්කැල්ප් කරන්නේ, ඩේ ට්‍රේඩ් කරන්නේ, ස්වින් ට්‍රේඩ් කරන්නේ, මොකක්ද ඔයාලට ගැලපෙන ස්ටයිල් එක කියලා අපි ඉස්සරහට කතා කරමු. එන්ට්‍රීස් ගන්නකොට අපි ස්ට්‍රැටජිස් කතා කරනකොට අපි ඒක ගැන කතා කරමු. මාකට් එක 1 minute එක අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒකට 1 minute 5 minute ස්කැල්ප් කියන්නේ මාකට් එක අඩුම තරමේ ඔයාලා ස්වින් ට්‍රේඩ්, ඩේ ට්‍රේඩ් වගේ දේවල් හොඳට කරලා තියෙන්න ඕනේ. මාකට් එක ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. ස්කැල්ප් කරන්න නැත්නම් ගන්න මෙන්ත් account එකක් නැති වෙන්න තප්පර ගානක් හොඳට මෙති කරන්න හොඳ. ඒක ඇඩ්වාන්ස් ලෙවල් එකට එන්න ඕනේ. අපි ඊට කතා කරමු ඩේ ට්‍රේඩින්, ස්වින් ට්‍රේඩින් කියන්නේ මොනවද? ඒ දේවල් අපි කතා කරන්නේ. පස්සේ දැනට ඔයාලා ඉගෙන ගත්ත ඒවා වලින් ඔයාලා මාකට් එකේ කල්පනා කරලා බලන්න සහ මාකට් එක පොඩ්ඩක් හසුරුවලා බලන්න. කොහොමද ටයිම් ෆ්‍රේම් වෙනස් කර කර බලන්න. මාකට් එක කොහොමද වැඩ කරලා තියෙන්නේ, මාකට් එක කොහොමද යන්නේ, මාකට් එක කොහොමද පෙන්නපු කැන්ඩල් ස්ටික් පැටර්න් හැදුනම කොහොමද මාකට් එක මූව් වෙන්නේ, කැන්ඩල් එකේ වික් වලින් මොනවද ඔයාලට දැනගන්න පුළුවන්, මාකට් එකේ මූවමන්ට් එක කොහොමද ඔයාලට හොයාගන්න පුළුවන්ද බැරිද? ඒ දේවල් යටින් කමෙන්ට් කරන්න අපි කතා කරමු. ඊට පස්සේ අපි වෙනම කමියුනිටි එකක් හදාගෙන මේක ගැන වෙනම විශ්ලේෂණයක් කරමු. මේ මාකට් එක මූව් වෙනවා කියන එක ඔයාලට තේරෙන්නේ නැත්නම් මාකට් එක බයි වෙනවා සෙල් වෙනවා කියලා හිතන්න. මාකට් එක බයි වෙන සෙල් වෙන විදිය මාකට් එක රේන්ජ් ඉන් මාකට් තියෙනවා, මේකේ ට්‍රෙන්ඩ් ඉන් මාකට් තියෙනවා, ඊට පස්සේ මේක අප් ට්‍රෙන්ඩ් මාකට්, ඩවුන් ට්‍රෙන්ඩ් මාකට්, රේන්ජ් ඉන් මාකට් කියලා වර්ග තුනක් තියෙනවා. අපි ඒ දේවල් ඊළඟ සෙෂන් එකේ කතා කරමු, ඊළඟ ලෙසන් එකේ කතා කරමු. අපි රේන්ජ් ඉන් මාකට් වලදී ගොඩක් වෙලා ට්‍රේඩ් කරන්නේ අපි ට්‍රෙන්ඩ් ඉන් මාකට් වල විතරයි. මේ වගේ මාකට් එක අපි ගත්තොත් එහෙම මේ වගේ මාකට් වල අපි ට්‍රේඩ් කරන මේවා දැන් මේක මේ අප් ට්‍රෙන්ඩ් මාකට් එක. මේක ගත්තම මේ වගේ එකක් ගත්තම මේක ඇවිල්ලා රේන්ජ් ඉන් මාකට් එක. මේ වගේ එකක් ගත්තම මේක ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එක අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් හොඳට. අපි ඒදාල ඉස්සරහට කතා කරමු කොහොමද ට්‍රේඩ් කරන්න කියනකොට. අද කියලා දීපු දේවල් එක්ක ඔයාලා මාකට් එක පොඩ්ඩක් හසුරුවලා බලන්න. ට්‍රේඩ් කරන කලින් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉගෙන ගන්නකමත් තමයි මේක හැමදේම ඉස්සරහට කොච්චර යන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ. මේක ලොකු ගේමක් ගහන්න පුළුවන් හරියට ඉගෙන ගත්තොත්. මේ දේවල් ඉස්සරහට කතා කරමු.
කොහොමදයි මාකට් එකක් තියෙන අපි මේකේ ඉන්ඩිකේටර්ස් ගැන ඒ දේවල් අපි කතා කරනවා. මම පෞද්ගලිකව පාවිච්චි කරන ඉන්ඩිකේටර්ස් තියෙනවා මේ වගේ. ඒ දේවල් ගැන අපි කතා කරමු ඉස්සරහට කොහොමද ඒ දේවල් ට්‍රේඩ් කරන්න ට්‍රේඩ් ගන්න පාවිච්චි කරන්න කියලා. මේ වගේ තියෙනවා. මේ දේවල් ඉස්සරහට කතා කරමු. කොහොමද මේ දේවල් යූස් කරලා අපි ගන්න එන්ට්‍රි එකට කන්ෆර්මේෂන්ස් බලන්න කියලා. එහෙනම් අපි ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු. මේක අපි කතා කරමු කොහොමද මාකට් එකේ ස්ට්‍රක්චර් එක බලන්නේ. කොහොමද අප් ට්‍රෙන්ඩ් ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් අඳුරගන්නේ. 6 ලෝස් වගේ දේවල් ඔයාලා දැනනවත් අහලා නැති අය ඇති. ඒ දේවල් කොහොමද අපි මාක් කරන්නේ මාකට් එකේ. ඒ දේවල් එක්ක අපි කොහොමද මාකට් එකේ ස්ට්‍රක්චර් එක ට්‍රෙන්ඩ් එක අඳුරගන්නේ කියලා. දේවල් අපි කතා කරමු. අපි ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු.